ක්‍රියාවට දාපු දේ. ඉන්නේ ඒ කාලේ ශ්‍රද බයිබලයේ තිබුණේ නැහැ. ඒ කාලේ බයිබලයේ ලියවෙලා තිබුණේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන ආදම් ඒවතරම් විශ්වාසයෙන් කියන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. ඒගොල්ලෝ ඒක හරිම රසවත් කතාන්දරයක් ආකාරයෙන් කියනකොට අනිත් අය ඒක අදහගෙන ක්‍රියාවට දැම්මේ නැහැ. හැබැයි ඒනොක් දැම්මා. ඔබ අදහගෙන ක්‍රියාවට දැම්මොත් අදහාගෙන ක්‍රියාවට දැම්මොත් මොනවද සිද්ධ වෙන්න යන්නේ? ඔබත් ඒනොක් වගේ පංගුකාර වෙන්න යනවා සදාකාල ජීවනයේ. ඒකට ඒනොක්ට වඩා අනිත් අයට වඩා අනුග්‍රහයක් අපිට දීලා තිබෙනවා දෙවියන් වහන්සේ. එයාගේම පුත්‍රයාව ඔබයි මමයි වෙනුවෙන් ඔබගේ මගේ පාපය වෙනුවෙන් පූජා වෙන්න සලස්වලා තිබෙනවා. එහෙනම් අපිට තිබෙන්නේ මොකද්ද? නොමිලේ ධර්මිෂ්ඨභාවය ලබන්න. මේ නොමිලේ ධර්මිෂ්ඨභාවය කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහා ගැනීම. මේ අදහා ගැනීම තුළ ඔබට ලැබෙන්න යනවා නොමිලේ දේව පුත්‍රභාවය, ධර්මිෂ්ඨකම්. එහෙනම් අර එදා ඒනොක් ස්වර්ගයට ඔසවා ගත්තා වගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී ඔබවත් උන්වහන්සේ ස්වර්ගික මහිමය දක්වා ඔසවන්නට යනවා. ඒකයි අපිට ඉතාමත් වැදගත් වූ කාරණා. එනම් ප්‍රේමවත් දෙවිදරුවනේ, මම ඒනොක් ගැන කතා කරන්න එන්න ඉස්සෙල්ලා නෝවා ගැන කිව්වා. නෝවා මොනවද කළේ? දෙවියන් වහන්සේ එළිදරව් කළා. මේ එළිදරව් කරපු දේවල් එයා පිළිගත්තා. එයාට දෙවියන් වහන්සේ කිව්වා මුළු ලෝකෙම විනාශකාරී වෙලා මහා ජලගැල්මක් එන්න යනවා. දැන් අපේ රටටත් ඔය කාලගුණ විද්‍යාඥයෝ BBC මේ ලංකාවට මහා විශාල ගංවතුරක් එන්න යනවා. 1 මිලිමීටර 500 දක්වා වර්ෂාපතනයක් වෙන්නට පුළුවන්. ඒක අධික ගංවතුරක් කියලා එළිදරව් කළා. අපි අය ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. නේද? ඒ නිසා මහ විශාල විනාශයක් මේ ශ්‍රී ලංකා දේශයට සිද්ධ වුණා. මෙන්න මේ වගේ තමයි මිනිස්සු ගණන් ගත්තේ නැහැ නෝවාගේ කාලේ. නෝවට කියනවා දෙවියන් වහන්සේ නැවක් හදන්න. නැවක් දැකලා තිබුණෙත් නැහැ. ඒක නැවක් තිබුණේ නැහැ නේ කාලේ. ඒ වර්ෂාවක් තිබුණෙත් නැහැ. ඒ කාල බිම භූමිය තෙමුනේ පින්නෙන් කියලා කියද බයිබලයේ සඳහන් වෙනවා. ඒතකොට භූමිය පින්නෙන් තෙමුනහම වර්ෂාවක් එන්නේ කොහොමද? මහ විශාල ජලගල්මක් එන්නේ කොහොමද? දෙවියන් වහන්සේ කිව්වා නෝවා කීකරු වෙලා මොකද කළේ? නැවක් හැදුවා. මිනිස්සුන්ට ගිහිල්ලා කිව්වා මෙහෙම ජලගල්මක් එන්න යනවා. මේක මේ ආකාරයෙන් වෙන්න යනවා. ඔබලගේ පාප ක්‍රියා අතහැරලා දෙවියන් වහන්සේට බයපක්ෂව නැඹුරු වෙයල්ලා නේද? නුඹලා ඇවිල්ලා නැවට ගොඩ වෙයල්ලා. හැබැයි ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ මොනවද සිදුවේ? ඒගොල්ලෝ කමින් බොමින් ප්‍රීති වෙමින් මහ විනාශකාරී ජීවිතයක් ගත කරමින් ඉන්නවා. අද ඒක නෙමෙයිද තිබෙන්නේ? මේ පොළවේ අද ඒක නෙමෙයිද තිබෙන්නේ? මිනිස්සු දෙවියන් වහන්සේවද සලකන්නේ ඒගොල්ලන්ගේ විනෝදකාමී ජීවිතයේද කාලය ගත කරන්නේ. ඉතින් නෝවාගේ කාලේ තිබුණු තත්ත්වය නෙමෙයිද අද මේ පොළවේ තිබෙන්නේ? ඒ නිසාම නෙමෙයිද මේ ජල ගැල්ම නැත්නම් සැඩ කුණාටු වැනි දේවල් භූමිකම්පා නාය යෑම මේ වෙනි ආකාර විපත්ති සිද්ධ වෙන්නේ. ප්‍රේමවන්ත දේවදරුවනි, දෙවියන් වහන්සේගේ හඬට එකඟ වෙලා දෙවියන් වහන්සේට කීකරු වෙලා අපි ක්‍රියාත්මක වුණොත් මොනවද අපිට ලැබෙන්න යන්නේ? සදාකාල ජීවනය. එහෙනම් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් මොහොතකටවත් බය වෙන්න එපා මේ ජීවිතය ගැන. මොකද ඔබගේ ජීවිතය ආරක්ෂා කරන්න දෙවියන් වහන්සේ සැදී පැහැදී සිටිනවා. උන්වහන්සේගේ දූතයන්ව නියම කරනවා. හැබැයි මේ ජීවිතයේ අවසන් වෙලා මහා විපත්ති කාලයක් ඇවිල්ලා දෙවියන් වහන්සේ ඔබව මේ පොළවෙන් අයින් කරන්න ඕන වුණොත් උන්වහන්සේ ගෙනියන්නේ සදාකාල ජීවනයට. ස්වර්ගික මහිමය ලබන්න. ඒ දුක වේදනාව කඳුල මුකුත් නැහැ. එහෙම නැති අය යන්නේ කොහෙද? සදාකාලික ගිනිවිලට. හැමදාම පිච්චි ජීවත් වෙන්න වෙනවා. ඉතින් ප්‍රේමවන්ත දේවදරුවනි, මම ඔබට මේ වචන ටික කිව්වේ දෙවියන් වහන්සේ එළිදරව් කරන්නා වූ දේවල් සිතට ගන්න. දෙවියන් වහන්සේගේ එළිදරව්වේ කාරණාව සිතට ගන්න.
මේ දෙවියන් වහන්සේගේ එළිදරව්ව ඔබ ලබලා ඒ තුල ක්‍රියාත්මක වුණොත් එළිදරව්ව ලැබ ක්‍රියාත්මක වීම ඒ තුල ක්‍රියාත්මක වුණොත් ඔබ සදාකාල ජීවනයට පංගුකාර ලබන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ මේ පොළොවේදී සාර්ථක වෙන්න යනවා. ශාස්ත්‍රීක කරන්නට යනවා. දුක වේදනාව කඳුල මේ පොළොවේ ඔබෙන් ඈත් කරන්නට යනවා. උන්වහන්සේට පුළුවන් එවැනි ආකාරයේ ජීවිතයක් ඔබ වෙතට නිදහස් කරලා දෙන්න. දෙවියන් වහන්සේම ඔබ සමග ක්‍රියා කරනවා. ඉතින් ප්‍රේමවන්ත දේවදරුවෝ අපි ආශා කරමු ඔබගේ ජීවිතේ සාර්ථක වන පිණිස දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ පිට වැగిරෙන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ පිට වැగిරෙන්නට ඕනේ කියලා. ඔබගේ ජීවිතේ සාර්ථක වෙන්නට ඕනේ කියලා. ඔබ අදිය තබන හැම ස්ථානයේම ආශිර්වාද වෙන්න ඕනේ කියලා. ඔබගේ රැකියාව, ව්‍යාපාරය, ආදායම් මාර්ගය සඵල වෙන්න ඕනේ කියලා. ඔබගේ නිවසට භූමියට විරුද්ධව බලපාල තිබෙන සෑම අන්ධකාර බාධාවන්ම පීඩාවන්ම ඉවත් වෙලා යන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේගේ රැකවරණේ ආලේපය, දෙවියන් වහන්සේගේ බලයේ ආලේපය ඔබ තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. අපි ආඥා කරමු. ඔබගේ දෙමව්පියන්, සහෝදර සහෝදරී න්‍යාය මේ හැම කෙනාම සඵල වෙලා ආශිර්වාද වෙන්නට ඕනේ. එයාගේ ජීවිත යහපත් වෙන්න ඕනේ. ඔබ ණය වලින් නිදහස් වෙන්න ඕනේ. හාලෙලූයා. ඔබ කරන රැකියාව, ව්‍යාපාර, එහෙම නැත්නම් ආදායම් මාර්ග ඒවා සවිමත් වෙන්නට ඕනේ. ඔබ විදේශගත වෙලා ඉන්නවා. මේ රැකියාවන් වලට සහ මේ දේශයේ ජීවත් වීමට, රැකියාව කිරීමට අවශ්‍ය කරන සෑම කාරණාවම සම්පූර්ණ වෙන්නට ඕනේ. මේ පොළවේ ඔබ කරන්නා වූ සියල්ල තුල දේව ආලේපයේ බලය වැగిරෙන්නට ඕනේ. ඔබ දිව්‍ය සුවයෙන්, දිව්‍ය සමාදානයේ පූර්ණ වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේම ඔබ තුල ක්‍රියා කරන්නට ඕනේ. සුදාත්ම දෙවියන් වහන්සේගේ කරුණාව, අනුග්‍රහය, බලය ඔබ පිට වැగిරෙන්නට ඕනේ. සුදාත්ම දෙවි පියාණනි, මේ ඔබ වහන්සේගේ දරුවන් මේ අය තුල ප්‍රකාශ වෙලා ක්‍රියා කරන්න, මේ අයගේ ජීවිත ආලෝක කරන්න, මේ අයට ස්වාමිනේ මඟ පෙන්වාලුව මැනව. ප්‍රඥාවෙන් දැනගැන්මෙන් බලයෙන් දැන් ඔබ පූර්ණ වෙනවා. ඔබට විරුද්ධව තිබෙන හැම බාධාම ඉවත් වෙලා යනවා. දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය, ඒ ජීවනයේ බලය ඔබ පිට වැగిරෙනවා. සුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ තුල ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මය, දෙවියන් වහන්සේගේ බලය ඔබ පිට වැగిරෙනවා. ස්වාමියෝ දෙවි පියාණනි, එළිදරව්වේ ආත්මය දීලා, දැනගැන්මේ ආත්මය දීලා, ප්‍රඥාවේ ආත්මය ඔබ වහන්සේ දීලා දැන් පූර්ණ කරන්. ඔබගේ ශ්‍රද බලය ඔබ මේ කිනෙකිනා පිට වගුරවාලුව මැනව. සුදාත්ම දෙවියන් වහන්සේ සියල්ලේදීම ඔබගේම කරුණාවේ ආත්මය වගුරවාලුව මැනව. පියාණනි, අපි බාර කරනවා පියාණනි. මේ දේශයේද බාර කරනවා. මේ දේශයේ ස්වාමිනී විපත් වලින් ආරක්ෂා කරා. මේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරා. මේ දේශයේ නායකයෝ ගැන බාර කරනවා. ආශිර්වාද කරා. පියාණනි, සියල්ලන් මත ඔබගේ කරුණාව, ඔබගේ අනුග්‍රහය, ඔබගේ අතිශය බලය, මේ ජීවනය නිදහස් වෙන්න සැලැස්වාලුව මැනව. පියාණන් වහන්සේගේ ස්පර්ශය, ස්වාමීන් වහන්සේගේ අතිශය බලය දැන් ඔබ පිට වැగిරෙනවා. ඔබ වෙත සුවය නිදහස් වෙනවා. දිව්‍යමය සුවය නිදහස් වෙනවා. ඒ ඵලයේ සුවය ලබා ගන්න. හාලෙලූයා. ඒ සුවයේ ආලේපය ඔබ පිට වැగిරෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මය ඔබව වසා ගන්නවා. දෙවි පියාණනි, සුවය, සහනය, සමාදානයේ ප්‍රීතිය, තබලවත් භාවය මේ අය තුල තබලා ඔබ වහන්සේ දැන් ප්‍රකාශ වෙලා ක්‍රියා කළ මැනව. සියල්ල ආශිර්වාද ලබාවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බාරයි. ඔබ ක්‍රියා කළ මැනව. ප්‍රේමවන්ත දේවදරුවනි, ඔබට පණිවිඩයක් තිබෙනවා. මේ මාසයේ නව ජීවන බලයේ සභාව අපේ සභාවේ වැපරීමේ කාලේ ඔබට පුළුවන් මේ කාලේ වපුරන්න දෙසැම්බර් මාසේ 31 වෙනිදා, මේ මාසේ 31 වෙනිදා අපි මේ වපුරපු අය වෙනුවෙන් විශේෂ ආශිර්වාද යාඥාවක් කරන්නට යනවා. ඔබ වපුරන්න, ඔබ ආශිර්වාදය ලබා තිබෙනවද? මේ වසර පුරාට ඔබ වපුරලා ඒ ආශිර්වාදය වැඩි වර්ධනය කරගන්න. ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමග වේවා. ඔබ සියල්ලන්ටම දේව ආශිර්වාදය වැగిරේවා. ස්වාමීන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන සේක්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශය බලවත් වූ නාමයෙන් ඔබ සැමට සුබ දවසක්. ජේසු පිහිටයි.